1 minute commerce with Prabhat O level fast track 7 වෙනි වීඩියෝ එකත් එක්ක ඔයාලා මේ සම්බන්ධ වෙන්නේ. ඔයාලා දන්නෝ මේ වෙනකොට අපි ලාභ ප්‍රකාශයත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් පිළිබඳව සාකච්ඡා කරලා අවසන්. ඔයාලා විභාගේ පේපර් එක ගත්තම ඔයාලට දකින්න තියෙනවා ශේෂ පිරික්සුමක් ව්‍යාපාරේ දීලා තියෙනවා. ඊට අමතරව අතිරේක තොරතුරු ගණනාවක් දෙන්න. අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ අන්නේ කියන අතිරේක තොරතුරු සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් අතිරේක තොරතුරු වල පළවෙනි අතිරේක තොරතුර එහෙම නැත්නම් අපි ගැළපිලි අංක 1 ගොඩක් වෙලාවට දකින්නේ අවසාන තොගය. සමහර විට විභාගයේ ශේෂ පිරික්සුම ඇතුලේ දරලාභය ගණනය කරලා තිබුණොත් අවසාන තොගයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මොකද එතකොට අවසාන තොගය තියෙන්නේ ශේෂ පිරික්සුම ඇතුලේ. හැබැයි අපිට ශේෂ පිරික්සුම තුල දරලාභය ගණනය කරලා නැත්තම් අනිවාර්යෙන් අතිරේක තොරතුරු වල අවසාන තොගය පෙන්눔 කරනවා. ඒතර මෙන්න මේ අවසාන තොගය අපි තැන් දෙකක සටහන් කරන්න ඕනේ. කොහෙද? ලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය ගණනය කරන තැනත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. පුතාලා විකුණුම් පිරිවැය ගණනය කරද්දී ආරම්භක තොගය හා ගැනුම් වල එකතුවෙන් අවසන් තොගය අඩු කරලා තමයි විකුණුම් පිරිවැය ගණනය කරන්නේ. ඒතර පුතාලා මේ වෙනකොට දන්නෝ දරලාභය ගණනය කිරීමේදී අවසන් තොගය අපි ආරම්භක තොගය හා ගැනුම් වලින් අඩු කරලා විකුණුම් පිරිවැය හොයාගෙන විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා තමයි දරලාභය හෙව්වේ. ඒක හරි. ඒ වගේම ඔයා හොඳින් මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ ඉතිරි තොගය කියලා කියන්නේ ව්‍යාපාරය සතු වත්කම. එහෙනම් මේක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලත් සටහන් කරන්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහටම ඉතිරි ගැළපිලි වලින් අපි ඉදිරි වීඩියෝ එකකින් මුණ ගැහෙමු. සියලු දෙනාටම ජය.